හායි සුබ දවසක් හැමෝටම. අද අපි යමු අපේ 7 වෙනි පාඩමට. අද අපි බලමු 21 ඉඳන් 30ටත් 30 ඉඳන් 100ටත් කොහොමද මැලේ භාෂාවෙන් ගණන් කරන්න කියලා. මේකේ පළවෙනි පාඩම් ටික මගහැරුණු කෙනෙක්ට උඩ බයෝ එකේ තියෙන link එකෙන් YouTube channel එකට ගිහිල්ලා පළවෙනි පාඩම් ටික බලන්න පුළුවන්. අපි යමු අපේ පාඩමට. 21ට මැලේ භාෂාවෙන් කියනවා දුවපුළු සතු. දුවපුළු සතු. 20 අපි කලින් ඉගෙන ගත්තා. 20 අපි මැලේ භාෂාවෙන් කියන දුවපුළු. 21ට මැලේ භාෂාවෙන් කියන දුවපුළු සතු. 20 අපි කියන දුවපුළු, එකට කියනම සතු, 21 දුවපුළු සතු. ඒ වගේම තමයි 22. 20ට මැලේ භාෂාවෙන් දුවපුළු, 2ට මැලේ භාෂාවෙන් දුව, 22 මැලේ භාෂාවෙන් දුවපුළු දුව. 23ට අපි මැලේ භාෂාවෙන් කියනවා දුවපුළු තිග. දුවපුළු තිග. 24. 24ට අපි මැලේ භාෂාවෙන් කියනවා දුවපුළු අම්පත්. දුවපුළු අම්පත්. 25. 20ට මැලේ භාෂාවෙන් දුවපුළු, 5ට මැලේ භාෂාවෙන් ලිම, 25 මැලේ භාෂාවෙන් දුවපුළු ලිම. 26ට මැලේ භාෂාවෙන් කියනවා දුවපුළු අනම්. දුවපුළු අනම්. 27ට අපි මැලේ භාෂාවෙන් කියනවා දුවපුළු තුජු. දුවපුළු තුජු. 28. 28ට අපි මැලේ භාෂාවෙන් කියනවා දුවපුළු ලපන්. දුවපුළු ලපන්. 29. 20ට මැලේ භාෂාවෙන් දුවපුළු, 9ට මැලේ භාෂාවෙන් සෙම්බිලන්, 29 මැලේ භාෂාවෙන් දුවපුළු සෙම්බිලන්. 30. 30ට අපි මැලේ භාෂාවෙන් කියනවා තිග්ගපුළු. තිග්ගපුළු. හරි, අපි දැන් බලමු 30 ඉඳන් 100ට කොහොමද මැලේ භාෂාවෙන් ගණන් කරන්න කියලා. 30ට අපි මැලේ භාෂාවෙන් කියනවා තිග්ගපුළු. 3ට මැලේ භාෂාවෙන් කියනවා තිග්ග, 30ට මැලේ භාෂාවෙන් කියනවා තිග්ගපුළු. 40. 4ට මැලේ භාෂාවෙන් කියනවා අම්පත්, 40ට මැලේ භාෂාවෙන් කියනවා අම්පත් පුළු. 50. 50ට අපි මැලේ භාෂාවෙන් කියනවා ලිම්මපුළු. 5ට මැලේ භාෂාවෙන් ලිම්ම, 50ට මැලේ භාෂාවෙන් ලිම්මපුළු. 60. 6ට මැලේ භාෂාවෙන් කියනවා අනම්, 60ට මැලේ භාෂාවෙන් කියනවා අනම් පුළු. 70. 7ට මැලේ භාෂාවෙන් කියනවා තුජු, 70ට මැලේ භාෂාවෙන් කියනවා තුජු පුළු. 80. 8ට මැලේ භාෂාවෙන් කියනවා ලපන්, 80ට අපි මැලේ භාෂාවෙන් කියනවා ලපන් පුළු. 90. 9ට අපි මැලේ භාෂාවෙන් කියනවා සෙම්බිලන්, 90ට අපි මැලේ භාෂාවෙන් කියනවා සෙම්බිලන් පුළු. 100. 100ට අපි මැලේ භාෂාවෙන් කියනවා සතු රතුස්. සතු රතුස්. එහෙම නැත්නම් සරතුස්. සරතුස්. අලුත් පාඩමකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.